අයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සනස සම්පකාර මිත්‍රවරුනි. මා කල්පනා කළා මගේ පළමු වීඩියෝ එකට පසුව සති දෙකකට විතර වගේ ඉස්සෙල්ලා මම කොහොමද සනස සමිතියක සෞඛ්‍ය තත්ත්වය සහ පුද්ගලික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සංසන්දනය කරමින් යම් වීඩියෝවක් කළා දැනුම බෙදා ගැනීම සඳහා. බොහෝ අයගෙන් ලැබුණු ප්‍රතිචාර වලට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහෝ අපේ සම්පකාර මිත්‍රවරුන් මගෙන් ඉල්ලා හිටියා මේත වර්තමානයේ තිබෙනා වූ සනස අභියෝගයන්ට අත්ලක් වශයෙන් කාරක සභාවල සහ කළමනාකරුවන්ට ඉතා ක්ෂණිකව ක්‍රියාකාරී වැඩපිළිවෙලකට අත්ලක් සකස් කරලා දෙන ලෙස. ඒ නිසා මම මේ වීඩියෝ එක සකස් කළා. කරුණාකර විනාඩි 20ක 25ක වගේ කාලයක් තමයි මම ගත කරන්නේ. මම රංජිත් හෙට්ටිආරච්චි ඔබ හැම කෙනෙක්ම දන්නා කෙනෙක්. සනස සමිති ව්‍යාපාරයට මැදිහත් වෙලා අවුරුදු දැන් 40ක විතරගේ කාලයක් වැඩ කරපු කෙනෙක්. මට අවශ්‍ය වෙන්නේ ලංකාවේ සනස සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා. අපි බොහෝ වශයෙන් මා දැන්ට වැඩ කරන්නේ ආසියානු නායක සමිති සම්මේලනය. එහි ප්‍රධාන තාක්ෂණික නිලධාරී වශයෙන් කටයුතු කරන්නේ. මගේ මාතෘකාව සනස සමිතිවල අභියෝගයන්ට ප්‍රතිචාර වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩල සහ ක්‍රියාකාරී වගකීම් නවීකරණ වර්ධනය කිරීම සඳහා මාර්ගෝපදේශයක් සඳහා දෙන්න. මේ සඳහා තමුන්නාන්සේලා හැම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කාරණයක් අද අධ්‍යක්ෂක මණ්ඩලයේ භූමිකාව මොකක්ද කියන එක පැහැදිලි. මම හිතනවා ඔබතුමන්ලා හැම කෙනෙක්ම විශාල පුහුණු පාඨමාලාවලට පසුගිය අවුරුදු 30 40 ඇති වෙන්නට ඇති. මේ පුහුණු පාඨමාලාවෙන් පසුව කල්පනා කළ බලන තමන්ගේ සමිති වලට ඒ පුහුණුවෙන් ගෙනාපු ක්‍රියාකාරකම් මොනවද කියලා. ඒවත් එක්ක සංසන්දනය කිරීමයි මම බලාපොරොත්තු වෙන්නේ. පාලනීය නිශ්චිත වගකීම සහ විනිවිදභාවය සහතික කිරීමක් කළාද? තමුන්නාන්සලාගේ ඒකින් අදහස් කරන්නේ කොහොමද මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ගන්නා තීරණ සමාජිකින්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා ඒ වගේම අපි ගන්නා තීරණවල තියෙන විනිවිදභාවය කොයිතරම් දුරට සමාජිකින්ට දැනගන්නට ලැබෙනවාද? ඒක ඉතා වැදගත් කාරණයක්. දෙවැනි කාරණයක් හැටියට ගන්න පුළුවන් භූමිකාව වශයෙන් නායකත්වයේ පිළිබඳව සමිතිය උපාය මාර්ගික දිශානතිය දිගුකාලීන දැක්ම බොහෝ දුරට අපමා දකින විදිහට දැනට පසුගිය අවුරුදු 20ක් තුළ බොහෝ සනස සමිති සමාජිකින්ගේ ආර්ථික ශක්තිය නගා සිටිනවා වෙනුවට බොහෝ දුරට අමතර දේවල් කිරීම සඳහා මැදිහත් වෙනවා. ඉඩම් අරගෙන විකුණන්නට, ඊළඟට ගොඩනැගිලි හදන්නට, ඊළඟ සුපර් මාකට් හදන්නට, එහෙම නැත්නම් උත්සව ශාලා ඇති කරන්නට, ඒ වගේ කාර්යයන් වලට මැදිහත් වෙනවා. මෙය ඊ타ත්ම අවිනිශ්චිත මට්ටමක සමිතියේ වත්කම් යොමු කිරීමක් විදියට දකිනවා. අපි දකින්නට ඕන සනස සමිති ව්‍යාපාරය අපිට බලනකොට අපේ තියෙන ගෝලීකරණයත් එක්ක ජාත්‍යන්තර නිමිත් එක්ක සංසන්දනය කරන්නට ඕන. සංවර්ධනය සඳහා ආදායම් වර්ධ විවිධ කිරීම සඳහා සමාජික වර්ධනය කොයිතරම් දුරට සමාජිකයාගේ ආර්ථික සංවර්ධනය බලන්නකෝ ගිහිල්ලා තමන්ගේ සනස සමිති වල ඉතාමත් අඩු ආදායම්ලාභී කොපමණ ප්‍රමාණයක් ඉන්නවද? මධ්‍යම ආදායමික කොපමණක් ඉන්නවද? රැකියා රහිත කටයුතු කරන කොපමණ ප්‍රමාණයක් ඉන්නවද? තරුණ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද? ඒ අයගේ සමාජිකත්වයේ වර්ධනයට අපි කල ක්‍රියාකාරකම් මොනවද කියලා සංසන්දනය කරලා බැලීම වැඩසටහන් වලට ඉක්ලුවත් වෙලා තියෙනවා. මේ තමයි භූමිකාව ප්‍රධාන කාරණා තුනක්. පාලනීය නායකත්වය සහ සංවර්ධනය. ඊළඟට අපි බලමු මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්කම. අපේ රටේ හැටියට ගත්තාම මා දන්නවා ශ්‍රී ලංකාවේ
කොටස් කියන එක තරම් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මොකද සම්පකාර පනදී තියෙන එක කොටසක් තිබුණාම ප්‍රමාණවත්. නමුත් සකසුවම් හා ණයගැනතුරු සමිතියක අනිවාර්යම ලෝක අධ්‍යක්ීම් බලනකොට මාසිකව හැම සමාජිකයෙක්ම රුපියල් 100ක කොටසක් තැන්පත් කිරීම කළ යුතුයි. මේ කොටස කියන එක එතකොට තමයි සමිතිය වර්ධනය වෙන්නේ. ඊළඟට තැන්පත් රුපියල් 200ක් තැන්පත් කළ යුතුයි. මෙවැනි ක්‍රියාකාරකම් වලට අපි කොයිතරම් දුරට තීරණ අරන් තියනවාද පෙළඹවීම කරලා තියනවාද. ඉතින් බලන්නකො තමන්නාන්සලාගේ තියෙන තැන්පත් වර්ගවල ඒ තැන්පත් වර්ග කාටද ගැලපෙන්නේ? දෛනික ආදායම් ලබන සමාජිකයෝ ඉන්න දෛනික ආදායම් ලබන කට්ටිය ලංකාවේ බොහෝ දුරට කුලී වැඩ කරන එහෙම නැත්නම් වෘත්තීය විදිහට තාක්ෂණික මාසික දවසකට රුපියල් 2000 3000ක් ලබනවා. ඒ අය මාසෙකට හැබැයි ඒ 2000 3000 ලබනකොට ඒ අයට රුපියල් 500ක ඉතිරි කිරීමක් කරන්න අපි සතියකට 100 ගණන් එකතු කිරීමේ ක්‍රමවේදයක් අඳුන්වලා තියෙනවා. දෛනික ඉතිරි කිරීම ක්‍රමය, සති ඉතිරි කිරීම ක්‍රමය. එවැනි ඒ අයට පහසු වන විදිහේ ඉතිරි කිරීම ක්‍රම අඳුන්වා දීම කවුරුත් සඳහා වගකීමක්ද? එය අධ්‍යක්ෂක මණ්ඩලයේ සතු තැන්පත් කළමනාකරණයේ වගකීම. ඊට වැදගත්ම කාරණයක් තමයි තමුන්නාන්සලාගේ සමිතිවල සියලුම තැන්පත් වල ප්‍රතිශතයක් හැටියට මුළුවත්කමෙන් 70ක් 80ක දර්ශකයේ පවත්වා ගැනීම. ඒතකොට සමාජික ඉතිරි කිරීම බොහෝ දුරට මා දකිනවා ලංකාවේ සනස සමිතිවල සමාජික නොවන තැන්පත් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මේ ගැන නැවත සමාලෝචනය කළ යුතුයි. මොකද අපේ තියෙන භූමිකා ඇයි ඒ අයට කොටසක මුදලක් දීලා රුපියල් 100ක 200ක කොටස ඒ අය සමාජික කරගන්නට අපහසු. එතකොට අතුරුවස්ථානුකූල යම් කිසි අපහසුතාවයක් තියෙනවා. එය අපි නිර්ණය කරගත යුතුයි. එතකොට එවැනි තත්ත්වයක් නැමතුව සමිති පවත්වාගෙන යෑම ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරමු බලමු මේ කල්පනාකරණයේදී ණය කළමනාකරණය අදාළ වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. බලන්න ගිහිලා හැම සමිතියකම එක වාරිකයක් කල්පසු වුණාම අපි නිර්ණායක අතපසු ණය හැටියට සලකලා ඒ සඳහා අපි ගන්න ක්‍රියාමාර්ග අනේ ණය වර්ග කිරීම අවමෝෂයෙන් ණය වර්ග පහක්වත් තව තියෙන්න ඊළඟට සමස්ත ණය ප්‍රමාණය මුළුවත්කම් ප්‍රමාණය 70වත් 80ක ප්‍රමාණයක් පවතී. කල්පසු ණය කලබ ඉතාමත් වැදගත්ම කාරණය තමයි කල්පසු ණය කලබ 5%කට අඩු වෙන. ඒකේ නිර්ණායක ඉතාමත් ණය කලබ වර්ගීකරණය කරන්නට විවිධාංගීකරණය කරන්න. එහි බලන්නට ආරම්භක ව්‍යවසාය සඳහා කොපමණ මුදලක් දෙනවා. අඩු වශයෙන් ලක්ෂ 1.5ක්වත් ඕනනේ. එවැනි ක්‍රමයක් දෙන්නට පුළුවන්ද? තමන්ගේ ව්‍යවසායකත්වයේ ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා ලක්ෂ 2ක් 3ක්වත් ඕනනේ. එතකොට එවැනි දෙයක්. එතකොට තමයි මධ්‍යම ව්‍යාපාරිකයේ නමුත් බොහෝ දුරට අපි පෙළඹ වෙනවා විශාල දණ්ඩ ගත්තාම දකුණු පළාතේ සමහර සංගම් මේ ලක්ෂ 100 ණය දෙනවා හෝටල් හදා ගැනීමද. එවැනි දේවල් වලින් ඉතාමත් අවදානම් තත්ත්වයක් පවතිනවා. මොකද සම්මත සමිතියේ කෝටියක් නැත්නම් ලක්ෂ 100ක එක පුජ්‍යලයකට ණය දෙනවා වෙනුවට තරුණයෙන් 100කට ලක්ෂයේ ගානේ ණය දුන්නා නම් අපි අතිරතන ආර්ථික ක්‍රියාකාරී. මොකද කෝටියක ණය ගන්න පුළුවන් කෙනෙකුට අපේ සංසද සමිතියට නාවට බැංකු වලින් ඒ අයට ණය ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එවැනි පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම. ඊළඟට වැදගත් කාරණය තමයි අපේ තියෙන ප්‍රාග්ධන ව්‍යුහය. ප්‍රාග්ධන ව්‍යුහය ඉතාමත් අත්‍යවශ්‍ය මේ සමබරව තබාගත යුතුමයි. අවම වශයෙන් මුළුවත්කම් වලින් කොටස් 10%ක් අවම වශයෙන් මම හිතනවා දැනට තියෙන ඒ වගකීමක් හැටියට බාරගත යුතු කාරක සභාව. අද බලන්න ගියාට පස්සේ මේ දේශනේ ඇහුවට පස්සේ තමන්ගේ සමිතියේ මුළුවත්කමෙන් කොටස් ප්‍රමාණය 10%ක් තියෙනවාද? එතකොට 10ක් 20ක් අතර ආයතනික කොටස ව්‍යවස්ථාපිත සංචිතය බොහෝ දුරට මට කියන්නට පුළුවන් අර කැට තියලා කියනා වගේ 2%ක්වත් නැහැ 3ක්වත් නැහැ මාප් ගන්න හදන විදිහට අර කල්පසු ණයවලට කරන ප්‍රතිදාන වෙන් කළොත් එහෙම වෙන් කිරීම කරලා බැලුවොත් සුද්ධ ආයතනික ප්‍රාග්ධනීය බොහෝ සංස්කෘතිවල 10%ට වඩා අඩු වෙනවා මිස ඊට වඩා ඍණ තත්ත්වයක පවතිනවා.
ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි මේ තියෙන ප්‍රමිතිය ආදායම් උත්පාදනය නොකරන වත්කම් ඉඩම් ගොඩනැගිලි මුළු වත්කම් ප්‍රමාණයෙන් 5%කට අඩු. ඉතින් අධ්‍යක්ෂක මහතුරු කරුණාකර තමුන් අර වාහනයක් පදවනකොට මාර්ගයේ තියෙන මාර්ග නීති රීති අනුගමන ට්‍රැෆික් රූල්ස් අනුගමනය කරනවා වගේම තමයි මූල්‍ය ආයතනයක මෙවැනි නීති රීති අනුගමනය නොකිරීම නිසා මේ මූල්‍ය ආයතනය නැත්නම් අපිට හදිසි අනතුරු වලට පත් වෙන්නට පුළුවන්. එම නිසා මා විශ්වාස කරනවා මෙම දේශනයත් එක්කම කරුණාකර සියලුම කාර්ක සභා මහත්තුරු මේ වගකීම තමා බාරගත යුතුයි. මේ නිසා තමයි අපේ ආයතනය දියුණු නොවෙන්නේ. ඊළඟට ගත්තොත් ඊළඟට තියෙන වැදගත් කාරණය තමයි මේ තියෙන ඊළඟට මේ සමස්ත වශයෙන් ගත්තාම මා කීප වතාවක් මේ ගැන අවධානය යොමු කළා. අවසාන වශයෙන් ඉතාමත්ම කනගාටුයි. ආසියාවේ පමණක් නොව ලෝකයේ රටවල් දිහා බැලුවාම රටවල් 104ක සකසුරම් හානාය ගණන් තියෙනවා. මිලියන 418ක සමාජිකත්වයක් ඉන්නවා. සමස්ත සමිතියේ සමාජික ප්‍රමාණය සාමාන්‍ය ගත්තොත් එහෙම ලංකාව වැටෙන්නේ 150ක් තමයි එක සමිතියකට. නමුත් පෞද්ගලිකව මා දන්නවා දල වශයෙන් ගත්තහම බොහෝ සමිති 8000ක් තියෙනවා කියන එක කියනවා. නමුත් කවුරුවත් දන්නේ නැහැ මේ සමිති 8000න් ක්‍රියාකාරී සමිති කීයක්ද තියෙන්නේ කියලා. මා විශ්වාස කරනවා මගේ දැනුම අනුව අවබෝධය අනුව සමිති 4000ක් විතර අඩු වශයෙන් මාසකට වරක් ගණන්දුනි කිරීමේ මට්ටමේ තියෙනවා. අනිත් ඒවා සමහරලාට පොත්පත් සොයා ගන්නවත් නිලධාරීන් හොයා ගන්න පුළුවන්. ඒ අතරතුරෙන් සමිති 1000ක් අඩු වශයෙන් සමාජිකයෝ 1000ට වඩා ඇති කියලා මා විශ්වාස කරනවා. අනිත් ඒවා සමහරලාට සමාජිකයෝ 200ට අඩු සමිති අඩු වශයෙන් 1500ක් විතර තියෙනවා. අනිත් ඒවා ඒ අතරතුරදී. ඉතින් මේ ප්‍රශස්ත මට්ටම නෙවෙයි. සනස සමිතියක් කියලා කියන්නේ ව්‍යවසායක කටයුතු කරන ආයතනයක්. ව්‍යවසාය කරන කටයුතු ආයතනයකට තිරසාර සංවර්ධනය සඳහා අපට ඕන කරනවා සමාජිකයන්ගේ තැන්පත් එකතු කරන්න. එම නිසා සනස මහා සංගමය සහ දිස්ත්‍රික් සංගමය මඟ පෙන්වන්නට ඕන අඩුම වශයෙන් සනස සමිතියක සමාජිකයෝ 1500ක්. ඒ වගේම තමයි මුළු වත්කම් ප්‍රමාණය මිලියන වලින් 500ක්. මෙවැනි විදිය මිලියන 500ක් කියලා ගත්තහම මම හිතනවා කෝටි 50 කියන වෙන්නට ඕන. මට ඒ ගැන අවබෝධයක් මදි හරියට. ඒ කියන්නේ කෝටි 50ක් මිලියන එක කෝටියක් කියලා කියන්නේ මිලියන 10යි. එවැනි ප්‍රශස්ත යම් කිසි නිශ්චිත ප්‍රමිතියකට ඒ සඳහා ඒ වගේම තමයි සේවක ඵලදායිත්වය සමාජිකව 300කට 100ක මම හිතනවා මේක අධ්‍යක්ෂක මහතුරු හැම කෙනෙක්ම කළමනාකාර මහතුරු මේ ඉලක්කයේ නිතිපතාම අවශ්‍යතා වර්ධනය කර ගැනීම සඳහා නව සමාජිකයන් ඇද ගැනීම සඳහා නීතිපතා විශ්ලේෂණය මේ මාස්පතා ඇගයීමකට පත් මේකට කියන්න බෑ අවශ්‍ය නම් කියන්න මම හදලා දෙන්න බොහොම සරල පත්‍රිකා මාසික මෙහිම් වාර්තා මම හිතන මම ඒවා අඳුන්වලා දීලා තියෙනවා බොහෝ ඉස්සරහ දැනටමත් හදලා තියෙනවා මගේ මම පොතක් ලියලා තියෙනවා තිරසාර සනස සංවර්ධනය කියලා ඒකේ තියෙනවා පරිච්ඡේද 14ක් මම මේ පරිච්ඡේද දැන්ට වැඩි කරගෙන යන පරිච්ඡේද 20 දක්වා නැවත මුද්‍රණය කරන්න ඒකේ බලන්න මෙන්න මෙවැනි සංවර්ධන දර්ශකයන් දීලා තියෙනවා ඊළඟට මම බලාපොරොත්තු වෙනවා කතා කරන්න මේ කොහොමද මේ සනස සමිතිය වල තියෙනා වූ අපේ සංවර්ධන ව්‍යාපාර සැලැස්ම පිළිබඳ ඉතා වැදගත්ම කාරණයක් බිස්නස් ප්ලෑනින් කියන්නේ. අපි බොහෝ දුරට ව්‍යාපාර සංවර්ධන සැලැස්ම කියන එකට ගත්තාම ඉලක්කම් ටිකක් දාගෙන යනවා. ඒ ඉලක්කම් ටික සංසන්දනය කරන්නේ නැහැ. වර්තමාන තත්ත්වයේ පිළිබඳ මූල්‍ය විශ්ලේෂණයක් කරන්නේ නැහැ. මූල්‍ය දර්ශක අරගෙන සමාජිකයන්ගේ වර්ගීකරණය අනුව දැනට කරන සේවාවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ අපි කිසියම් ඇගීමකට එක්කල යුතුයි. ඒකට කුඩා කණ්ඩායමක් ඒතෝ දිස්ත්‍රික් සංගමයේ යම් කිසි විශ්ලේෂණයක ඒකට අඩු වශයෙන් මේකට කියනවා SWOT analysis කියලා. ඉතින් ඒ විදිහේ විශ්ලේෂය ඊළඟට ආදායම් වර්ග හඳුන්වාගෙන දැනට තියෙනා වූ අපේ තියෙනා වූ තන්පත් වර්ග සහ ණය වර්ග ව්‍යවසායක වර්ධන ඒ කොයිතරම් දුරට අර තියෙන සමාජිකයින්ගේ අවශ්‍යතා අනුව ගැලපෙනවාද කියන එක සංසන්දනය කිරීම.
ඊළඟට බලන්න ඕන ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම. ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම බොහෝම සරලයි. එය අපිට හදන්න පුළුවන් අවුරුද්දකට සංඛ්‍යාත්මකව අගයන්නට පුළුවන් විදිහේ ඉලක්ක වලට දාලා එය මාසපතා වෙන් කරලා ජනවාරි පෙබරවාරි මාස. ඒතකොට අපි බලන්නට ඕන කොයිතරම් මුදාලයක් ඒ මාසය ඇතුළත තැන්පත් එකතු කර ගන්නවද? ඒ මාසය තුළ කොයිතරම් ප්‍රමාණයක් සමාජිකව බඳවා ගන්නවද? ඒ මාසය තුළ අලුත් ව්‍යවසායකයෙක් කී දෙනෙක් බඳවා ගන්නවද? තරුණ කණ්ඩායම් කී දෙනෙක් බඳවා ගන්නවද? ව්‍යවසායකින්ට කොච්චර ණය දෙනවද? අඩු ආදායම් කොච්චර ණය දෙනවද? එවැනි නිශ්චිත ඉලක්ක වලට වෙන් කරගන්න. ඊළඟට තිබෙන්නේ අපට අධීක්ෂණය සහ ඇගීම මාසිකව ප්‍රගතිය සමාලෝචනය කිරීම. ඒ ඉතාමත්ම වැදගත්. දැන් බලන්නකො බොහොම පැහැදිලිනේ දෙවෙනි නිශ්චිතව මාස්පතා වෙන් කරගත්ත සලස්මක් තමන්නාන්සලාගේ සමිතියේ අර දැන්ට තාපොලින් එක print කරලා පැහැදිලිවම පෙන්වන. ඒ පෙන්වන්න පුළුවන් සමාජිකයන්ට මෙන්න මේ තමයි මේ මාසේ ඉලක්ක. ඒතකොට අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී බලනවා ඒ ඉලක්ක අපිට ළඟා කරගන්න පුළුවන් වුණාද කියලා. සංවර්ධන වැඩසටහන සමාජයේ ඉතාමත්ම සමාජික සංවර්ධන වැඩසටහන ඉතා වැදගත්. අපි දැනට බොහෝ දුරට ඔබතුමන්ලා දන්නවා මා 78න් පස්සේ කුරුවන්දිනී මහත්මයාත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කළා. 84 දී ප්‍රධාන සාමාන්‍ය අධිකාරී හැටියට කටයුතු කරලා සමාජික සම්බන්ධතාවය තමයි ප්‍රධානම වැදගත්. එතකොට අපි කොහොමද ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනය වෙන්නේ සමාජික ප්‍රධාන වැඩක? වර්තමාන සමාජිකින්ගේ නව සමාජිකයෙක් හඳුනා ගැනීම, දෙරි ගැනීම ඉතාමත් වැදගත්ම කාරණයක් තමයි ඩොංගීකරණය නැත්නම් ඩිජිටල් කරන්නේ දැනට තියෙනා සමාජ මාධ්‍ය භාවිතා කරමින් Facebook පාවිච්චි කරමින් YouTube පාවිච්චි කරමින් ඒවට කොහොමද අපි සමාජිකයෝ අද පුළුවන් පැහැදිලිවම ඔක්කොම සමාජිකයන් එකතු කරලා WhatsApp group එකක් හදාගන්න පුළුවන්. අපිට සමාජිකයෝ ටික එකතු කරලා එක Facebook එකක් හදාගන්න පුළුවන්. එතකොට මේ පිළිබඳ තොරතුරු එහෙම නැත්නම් අපිට YouTube account එකක් අලුත් වීඩියෝ කුඩා වීඩියෝ ඒ කියන්නේ විනාඩි 2 3 වීඩියෝ අපිට සමාජිකත් එක්ක දැනුවත් කරන්න පුළුවන්. තරුණ කණ්ඩායම් මම හිතනවා ඔය කොට්ටාසේ ඉන්න බොහෝ තරුණ කණ්ඩායම්. ඒ අය ලවා අපිට මේ කියන Facebook කටයුතු කරලා කණ්ඩායම් හදලා විශේෂයෙන්ම තරුණ කණ්ඩායමක් සමිතියට තරුණ සහ කාන්තා ඒ වගේ ව්‍යවසායකත්ව අනුව ඒ වැඩ කරන ව්‍යවසායක අනුව මේසන් මහතුරු එකතු වෙලා එක කණ්ඩායමක්. එතකොට ඉලෙක්ට්‍රිසිටි කරන කට්ටිය කණ්ඩායමක්, ගොවිතැන් කටයුතු කරන කණ්ඩායම, මේ විදිහේ කණ්ඩායම් හදලා අපිට පුළුවන්කම නම් ඒ අය දැනුවත් කිරීම. ඊටාත්ම වැදගත්ම කාරණය තමයි තාක්ෂණික පද්ධතිය. මේ ඊටාත්ම ගැඹුරු විෂයක්. මම බොහොම සරලව කියන්න මූල්‍ය කල්පනාකරන නිසා බුදු කාණ්ඩ පක්ෂේ පාවිච්චි කිරීම බොහෝ රටවල් වල අද මිනිස්සුන්ට ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී පැය 24ම බැංකුවත් එක්ක කටයුතු කරනවා හා සමානව සන සමිතියේ මුදල් තමන්ට ගන්නට නැත්නම් වියදම් කරන්නට තමන්ට කෙනෙකුට මාරු කරන්නට එවැනි හැකියාවන් පද්ධතියක් තියෙනවා. එතකොට එවැනි පද්ධතියක් දැන් සමාජික කාර්යක්ෂමතාවය වැඩි කරගෙන සඳහා සමාජික අධ්‍යයන නවීන තාක්ෂණයේ යෙදීම පුළුවන්. ඉතින් මේකට තමයි ජංගම බැංකු යෙදීම දැන්ට අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඩිජිටල් ගෙවීම කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ සමාජික පෝස්ට් වල ස්වයං විකල්ප යොදා ගන්න පුළුවන් කමක් නැහැ. දත්ත විශ්ලේෂණ මේ වගේ දේවල් කටයුතු කිරීම සඳහා පැහැදිලිවම එක් සමිති වලට කළ නොහැකි කාර්යයක්. ඒ නිසා තමයි මහා සංගමයට බලපෑම් කරන්න පුළුවන් මුළු ජාලයටම මුළු රටටම ගැලපෙන දෙවෙනි තාක්ෂණික පද්ධතියක් අඳුන්වලා දෙන්න කියලා. ඊළඟට වැදගත් වෙන කාරණය තමයි මේ කියපු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මාසික මෙහෙයුම් දර්ශක. අඩුම වශයෙන් මූල්‍ය දර්ශක 13ක් මම පෙන්වුම් කරලා දෙන්නම්. එකක් තමයි පළමුවෙන්ම තන්පත් වර්ධනය වෙනවාද, ණය වර්ධනය වෙනවාද, කල්පසු ණය ප්‍රතිශතය, ඊළඟට ප්‍රතිලාභ අනුපාතය, සමාජිකින්ගේ වර්ධනය, ඊළඟට ගත්තාම අපට තියෙන කල්පසු ණය වලට කරන ප්‍රතිපාදන වෙන් කිරීම, ඊළඟට ගත්තාම අපේ තියෙන ඉතිරි කිරීම හා තන්පත් වල තියෙන සම්මිතිය, ද්‍රවශීලතාවය මෙවැනි මූලික දර්ශක 13ක් මම අවශ්‍ය නම් ඒ පිළිබඳව පැහැදිලිවම ඉදිරිපත් කරන්න. එවැනි දර්ශක නැතුව මාස්පතා කාරක ස්වභාව රැස්වීමෙන් අපරාධී කාලය නාස්ති කරනවා. මොකද දර්ශකයක් නැත්තම් මනින්නට දෙයක් නැහැ. මනින්නට දෙයක් නැත්තම් අධීක්ෂණය කරන්න දෙයක් නැහැ. අපි නිකන් රැස් වෙලා සාකච්ඡා සභාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා
ඊට පසුව කරුණාකර අර කෝප් රුපී කියන පොතක් තියෙනවා. ඒ පොතට අනුව ඒකේ තියෙනවා දර්ශක රාශියක් කියන ඒන් ප්‍රධාන දර්ශක 13. ඊළඟට අවශ්‍ය කරනවා මෙහෙයුම් දර්ශක. කොහොමද නව සමාජිකයන් කී දෙනෙක් ඇතුළත් වුණාද? සමාජිකයන් රඳවා ගැනීමේ අනුපාතය දැන් කොහොමද දෙනෙක් අඛණ්ඩව මාසිකපතා තැන්පත් කරනවාද? ඒක ඉතාමත් වැදගත්. ඊළඟට පොදු සේවා භාවිත අනුපාතය. යම් යම් සමාජිකින්ගේ තියෙන ප්‍රශ්න ඊළඟට ඊළඟේ තියෙන යෝජනා පිළිබඳ අය කොතරම් දුරට කටයුතු කළාද? ඒක අනිවාර්යයෙන්ම මාසික දර්ශක වලට ඇතුළත් කරයි. සංවර්ධන දර්ශක මේ පුහුණු වැඩසටහන් කියන එකේ මම දකින්නේ මහ විශාල කණ්ඩායම් ගැන රැස්වීම පැවැත්වීම නෙවෙයි. සංඝ සමිතිවල තුල අඛණ්ඩව මිනිස්සුන්ට ගැඹිසිලා Tamanට පිළිබඳ අදහස් සුවමාරු කරගන්න උත්සවං ක්‍රියා කරන කට්ටිය ඊළඟ සාකච්ඡා කරන්න පුළුවන්. ව්‍යාසායකයන්ට සාකච්ඡා කරන්න. නව උත්පාදන සාකච්ඡා. තාක්ෂණ දැනුම පිළිබඳ සාකච්ඡා. එවැනි ප්‍රජා සම්බන්ධතා පවත්වාගෙන යෑමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කාරක සභාව විසින් කළ යුතු ඉතාමත් වැදගත් කාරණයක්. ඊළඟට බලමු අපි මොකක්ද කරන්න පුළුවන් කියන එක. සමාජික අධ්‍යාපන වැඩසටහන් වල ඉතාමත්ම වැදගත් මූල්‍ය සාක්ෂරතාවය. සෑම කෙනෙකුටම සමාජිකයෙක් වශයෙන් බැඳුනහම ඒ අයට මූල්‍ය ඉලක්කයක් වයස අවුරුදු 18 දී වෙනුන එක්කෙනාට අවුරුදු 35 40 වෙනකොට මූල්‍ය ඉලක්ක. ඊළඟ සෑම කෙනෙකුට එවැනි මූල්‍ය ඉලක්ක වෙන ඒ ඉලක්ක Tamanට වත්කම් රැස් කර ගැනීම, තමන්ගේ ගේ ලබා ගැනීම, ගේ අලුත් පැඩියා කිරීම, ඊළඟට වාහනයක් මිලදී ගැනීම, ඉඩමක් මිලදී ගැනීම එවැනි සඳහා නැත්නම් අලුත් ව්‍යවසායකින් අයවැය සැලැස්මක් සකස් කිරීම, ඉතිරි කිරීම ඒකට තමයි අපි කියන්නේ මූල්‍ය. එය අධීක්ෂණය කරන්නේ. බොහොම සමාජිකයෝ තාමත් දන්නේ නැහැ මේ කොහොමද මේ ඩිජිටල් කරණය පිළිබඳ භාවිතා කරන්නේ. මේ කොහොමද තමන්ගේ මොබයිල් ෆෝන් එකේ මුදල් ගනුදෙනු බලන්න පාවිච්චි කරන්නේ. එවැනි ඩිජිටල් සේවා පිළිබඳව අවබෝධ ලබා ගැනීම. ඉතාමත් වැදගත් දෙයක් තමයි ව්‍යවසායකත්ව පුහුණුව. කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා කළමනාකරන දැනුම, ව්‍යාපාර නවීකරණය කිරීම සඳහා කළමනාකරන දැනුම, ව්‍යවසායක කටයුතු සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දීම ඉතාමත් වැදගත්. ඒ නිසා අධ්‍යක්ෂක මහතුරුන් මෙය අඛණ්ඩ වාර්ෂික වැඩසටහනක් සකස් කරලා ඒ වැඩසටහන දැන්වීම් පූර්වයේ පවත්වන්න, ඒ සඳහා Facebook එක පාවිච්චි කරන්න, ඒ අදාළ කණ්ඩායම් වලට දැනුවත් කිරීම. ඊළඟට වැදගත් වෙන තැන ඉතාමත් අභ්‍යන්තර විගණනය කිරීම. තමුන්නාසලාගේ ප්‍රාථමික සමිතිවල තිබෙනවා දැනට විගණන කමිටුවක්. මේ විගණන කමිටුව ඇවිල්ලා කරන්නේ මේ වවුචර් චෙක් කිරිල්ල. ඉන් එහාට ගියපු විගණන පතය ඊට වඩා ලොකුයි. එතකොට විගණන ශාස්ත්‍රීය සටහන බලන්නට ඕන මොනවද ඒ වර්ෂයට සැලසුම් කරලා තියෙන්නේ. ඒ සැලසුම් සඳහා කොයිතරම් දුරට ඒ අය කටයුතු කරනවාද සමාලෝචනය කරලා තියෙන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වල ඊළඟට අපේ සකස් කරලා තියෙන තීරණ ඒ කොයිතරම් දුරට ඒ සමාජිකයන්ගේ අවශ්‍යතාවයන් සඳහාදන වෙන්නේ. මොකද තාම වැදගත්ම කාරණා සම්පකාර දර්ශනය කියලා කියන්නේ මේ සියලුම දේවල් කරන විවසායක සමාජිකින්ගේ අවශ්‍යතාවයන් මම කෙටියෙන් පහක් කියන්න. එකක් තමයි පළමුවෙන්ම තමයි තමන්ගේ හදිසි අවශ්‍යතාවය සඳහා සේෆ්ටි මුදලක්. ඒ කියන්නේ ස්ථාවර තමන්ට අඩු වශයෙන් මාස 6ක වියදමට ගැලපෙන මුදලක්, සුරක්ෂිතතා මුදලක්. ඒකට කියනවා හදිසි ඉතිරි කිරීම මුදල කියලා. ඒක තමයි හදිසියක් ගෙදර වුණා කියන්නේ. දෙවෙනි එක තමයි තමන්ගේ තියෙන නිවස යාවත් කාලීන කරගන්න පුළුවන්. ඒ නිවස ගැලපෙන විදිහට සකස් කරගන්න පුළුවන් ඒ නිවසට. තුන්වෙනි කාරණය තමයි ආදායම් වර්ග විවිධාංගීකරණය කරගන්න. අඩු වශයෙන් තවත් ආදායමක් ලබා ගැනීම සඳහා. අනිත් එක තමයි තමන්ගේ දරුවන්ගේ සහ අධ්‍යාපනය සඳහා. අවසාන වශයෙන් තමයි තමන් විශ්‍රාම යනකොට ආස්පස්සේ යහපත් ආදායම් වර්ගයක් තමන්ට ලැබෙන විදියක් සුරක්ෂිතභාවයක් ලැබෙන. එවැනි පද්ධතියට ගැලපෙන අප ළඟ වැඩසටහන් තියනවාද කියලා අධීක්ෂණය කිරීම. ඉතාමත් පසු විපරම් කිරීම කරුණාකර අපේ අභ්‍යන්තර විගණන කමිටුව මා මුලින් සඳහන් කළා නේද අර මූල්‍ය දර්ශක. ඒ මූල්‍ය දර්ශකට කොයිතරම් දුරට ළඟා වුණාද නැද්ද කියලා අධීක්ෂණය කිරීම, හොයා බැලීම
අභ්‍යන්තර විගණන කමිටුව විසින් කළ යුතුයි. මාසිකව ඒ අය පැය 3ක් ගත වේ 4ක් ගත වේ පිළිබඳව සකස් කළ අඛණ්ඩව කරගෙන යන එය අධ්‍යක්ෂ මහතුරුන්ට අධ්‍යක්ෂ භාව තමන්ගේ නිර්දේශ ඇතුළත් කර ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඒ සඳහා තමුන්නාන්සලාට අවශ්‍ය කරන දැනුම අවශ්‍ය නම් වෙනම තියෙනම විගණන අත්පොතක් සකස් කරලා දෙන්න පුළුවන්. අකණ්ඩව මේ පුහුණු වැඩසටහන් කියන එකෙන් අදහස් කරන්නේ නැහැ පන්ති කාමරයකට ඇවිල්ලා ඉඳීම කියලා. මේ පුහුණු පාඨමාලාවේ හැම කෙනෙක්ම මත තේරුම් අරගන්නකොට අපිට ඉංග්‍රීසියෙන් කියනවා හයිරෝ වටිනාකම් වලින් ඉහළ ඒ වගේම ගුණාත්මක තත්වයේ තිබෙන සමුපකාර අධ්‍යක්ෂක වරුන් බවට පත් කිරීම සඳහා මේ පුහුණු වල වැඩගත් කරනවා. කම්පිටන්සි එක ලබා දෙන, ඒ කියන්නේ කුසලතාවය ලබා දෙන, ඒ වගේම තමයි සම්පකාර නායකින් තුල ගුණාත්මක තත්ත්වය වැඩි කර හැම තිස්සෙම තමන්ගේ පුජ්‍යලික අරමුණට වඩා ආයතනයේ අරමුණ ප්‍රමුඛයි තබා ගැනීමට පුළුවන් කණ්ඩායමක් බවට පත් කිරීම තමයි මේ පුහුණුවල අවසාන අරමුණ. එම නැතුව දැන් තමුන්නාසලා අද මේ පාඨමාලා අහගෙන ගියාට වැඩක් නැහැ. කරුණාකර තේරුම් ගන්න අපි මේකට කියන ගුණාත්මක වලින් ඉහළ කුසලතා පූර්ණ අධ්‍යක්ෂක මණ්ඩල එවැනි සඳහා ඒක අධ්‍යක්ෂ මණ්ඩලනේ කළමනාකරණ මණ්ඩලය. අපි අල්තර ගුණාත්මක තත්ත්වයේ තිබුණා නම් කවදාකවත් ඔය සනද සමිති වල මුදල් අවභාවිතයක් වෙන්නේ නැහැනේ. කවදාකවත් සමිති වල තියෙන තමන්ගේ ඥාතීන් සංග්‍රහ කරන්න යන්නේ නැහැනේ. තමන්ට හිතවතුන්ට වැඩි වාසි ලබා දෙන්නේ නැහැ. අර ගුණාත්මක තත්ත්වයෙන් යුත් මිනිස්සු කරන ක්‍රියාකාරයක්. නමුත් ඒ අතරතුර අපිට දැනගන්න ඕන විශේෂණ සම්පකාර නීති රීති මූල්‍ය අඩු වශයෙන් ශේෂපත්‍රයේ කියන එක කියවා ගැනීමට පුළුවන් වෙන්නට ඕන. ඊළඟට ගත්තාම මොනවද අවදානමක රිස්ක් මොනවද තියෙන්නේ කියන එක අවබෝධ කරගන්නට ඕන. ඊළඟට මොනවද යහපාලනය කියන එකට ගත්තාම අපිට good governance කියන ඒවයි තියෙන ගුණාංග මොනවද කියලා දැනගන්නට ඕන. චර්යා ධර්ම දැනගන්නට ඕන. ඊළඟට සැලසුම් සකස් කිරීමේ උපාය මාර්ග සැලසුම කියන්නේ මොනවද? මාසික සැලසුම් වාර්ෂික සැලසුම් කියන එක වෙනස් තේරුම් ගන්න ඕන. නායකත්වයේ සංවර්ධනය. නායකත්වය කියලා කියන්නේ අන් අය නායකින් බිහි කිරීම. නායකත්වයේ තියෙන පළවෙනි ක්‍රියාකාරක තමයි තවත් නායකින් බිහි කිරීම. එහෙම නැතුව මා වටා වැඩි විශාල සංඛ්‍යාවක් අනුගාමිකින් ඇති කිරීම නෙවෙයි. නායකත්වය බලපෑම් කරනවා, ඊළඟට උනන්දු කරනවා, ධෛර්යය කරනවා, හොඳට වඩාත්මක කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ පුහුණු අවශ්‍යතාවය තියෙනවා. මා දන්නේ දැනට තියෙන පුහුණු ක්‍රමවේද එවැනි මට්ටමක පවතිනවාද කියලා. එහෙම මවට පවතුනා නම් මා දකින විදිහට මුදල් අවභාවිත අක්‍රමිතා ඥාති සංග්‍රහයෙන් කියන තොරතුරු නැත්නම් එවැනි වැරදි ක්‍රියා අප අතල් තුළ සිදු වෙන්නේ. කොහොමද ක්‍රමවේදය? වාර්ෂිකව සම්මන්ත්‍රණයක් පවත්වලා හැබැයි සම්මන්ත්‍රණයේදී ගන්නට ඕන පසුගිය අවුරුද්දේ අපි අතින් වෙච්ච වැරදි මොනවාද? නොසක්තරා හැරි කාරණා මොනවාද? එහෙම නැතුව ඒ පුහුණුව වැදගත් වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පිටින් ඇවිල්ලා දේශනයක් පවත්වලා පොත්පත්වල තියෙන දේවල් කතා කරලා යෑමෙන් තීරමක් නැහැ. මාසිකව අපි ඇගීමටවත් කරන්නට ඕන අපේ අධ්‍යක්ෂකයන්ලා මණ්ඩලයේ පුහුණුව තියෙන ඒ රැස්වීම එක්කම මොන හරි එක කාරණයක් පිළිබඳ අලුත් කාරණයක් තේරුම් ගන්නට ලෝක අධ්‍යක්ෂින් බෙදා ගන්න. දැන් ඔබතුමාලා පුදුම වෙයි ලෝකයේ අනිකුත් රටවල් සමාජ ප්‍රාථමික සමිතියක සමාජිකයෝ 40000යි 50000 මේ අන්නකො බලන්න ළඟ තියෙන නේපාලේ ඔබතුමාලා යනවා නම් ඔය ලුම්බිනි වඳින්නට යනවා නම් කියන ජන උත්තර සමිතිය ගත්තාම ඒ කියන්නේ සමාජිකයෝ 45000ක් ඉන්නවා. නමුත් ඒ අය බොහොම ලස්සන. ඒගොල්ලන්ගේ තියෙන මාසික ගත්තාම අර කල්පසු ණය ප්‍රතිශතයේ 2%යි. ඊළඟට අපිට පුළුවන්කම තියෙන අන්තර්ජාලයෙන් දැන් මම මේ කතා කරනවා වගේ පුහුණු පාඩවල. ඊළඟට අපිට පුළුවන් තව සම්පකාර සංචාරක කියලා කියන්නේ තවත් හොඳ සමිතියක යම්කිසි විශේෂ කාර්යයක් අධ්‍යයනය කිරීම සඳහා ඔබලගේ කටයුතු සාර්ථක සමිතිවල තියෙන කටයුතු අනිත් අයට බෙදාගෙන ඊළඟට විශේෂඥ උපදෙස් ඇසී අත් වශයෙන් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ඕනෑම වෙලාවක කැමති ඕනෑම සමිතියකට ස්වේච්ඡාවෙන්
ඕන කාරණයකින් අන්තර්ජාලයෙන් මැදිහත් වෙන්න. ඔය අය බලන්න මගේ YouTube එකට ගිහිල්ලා දැන් මේ YouTube එක බලන්න අඩු වශයෙන් වීඩියෝ 200ක් විතර මම දාලා තියෙනවා. මගේ බලාපොරොත්තුව මේක මූල්‍යම වටිනාකමක් එකතු කරගන්න නෙවෙයි. ඔතුමන්ලා පුළුවන් නම් ඒක subscribe කරන්න, ඊළඟට මේක share කරගන්න මිනිස්සුත් එක්ක. මගේ ප්‍රධාන අරමුණ තමයි හැකියතා දුරට මා දන්නා දැනුම මා ලබාගත් දැනුම අයට බෙදා දීමයි. ඉතින් ඒ කාර්යය සඳහා මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට කරන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහේ කටයුතු ප්‍රමාණයක් තව පොඩි වෙලාවක් ගත කරනවා. කොහොමද සමාජික ප්‍රතිචාර එකතු කිරීම? සමාජික ප්‍රතිචාර එකතු කිරීම කියන එක අපිට ෆීඩ්බැක් කියන සමාජිකයන් තමයි මේකේ අයිතිකාරයෝ. ඉතින් අපි මේ ඉතාමත්ම වැදගත් කාරණය තමයි ඒ ඇත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න පුළුවන්, ඊළඟ යෝජනා පිටේ ඇගීමට ලක් කරන්න පුළුවන්. මේ ඉතා අඛණ්ඩව ක්‍රියාකාරී වැඩසටහනක් ඇටියට කටයුතු කිරීම කළ යුතුව තිබෙනවා. සමාජිකින්ගෙත් එක්ක විශ්ලේෂණය කිරීම, දත්ත අඛණ්ඩව සමාජික ප්‍රතිචාර එකතු කර ගැනීම අධ්‍යක්ෂ මහණුවර මේ මම හිතනවා තමුන්නාන්සලාට මා කියන දේ අලුත් දෙයක් නොවෙන්නට පුළුවන්. නමුත් බොහෝ දුරට අපි මේවා ගණන් ගන්නේ නැහැ, ක්‍රියාත්මක කරලා. මේකට කියනවා ෆෝකස් ගෲප්. තරුණ කණ්ඩායම වෙනම සාකච්ඡා කරන්න පුළුවන්, වෘත්තීය දැනුම තියෙන කට්ටිය වෙනම සාකච්ඡා කරන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යවසායකයෝ වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. මේ විදිහේ එකතුවක්. එතකොට ඒ තුල තමයි සමාජිකයේ උණුසුම් වෙන්නේ, නැත්නම් සමාජිකත්වය බොහෝ දුරට අපි අතර තියෙන්නේ. තව කාරණයක් ඉතාමත් වැදගත් තියෙනවා. අපේ ළඟ තියෙන SDG කියලා social development goals කියලා. මේක අන්තර්ජාලයේ තියෙන UN එකේ තියෙනා ප්‍රධාන වගකීම් 17ක් කොහොමද ලෝකේ රටවල් සියල්ලම 169ක් රටවල් එකඟ වෙලා තියෙනවා. මෙහිදී තාමත් වැදගත්ම කාරණයක් තියෙනවා. පළවෙනි එක තමයි දරිද්‍රතාවයේ අවසන් කිරීම, දුප්පත්කම තුරන් කිරීම කියන එක. මේ දෙයින් ගත්තාම තියෙන පළවෙනි එක. ඉතින් ඒට සනස සමිතිය වල අඩු ආදායම් සඳහා විශේෂිත ණය මුදලක් ඇතුළත් කිරීම. ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය ඉතින් ලංකාවේ ඉන්න සහ අනිකුත් රටවල සේරම කට්ටියගේ කොහොමද අධ්‍යාපනය. ඉතින් මේ සඳහා අපට සමාජ වගකීම කියන එකෙන් අදහස් කරන්නේ නැහැ මේ ගිහිල්ලා පුණ්‍ය කටයුතු කරන. ඉන් එහාට ගිය හැම කෙනෙකුට එක හා සමාන අයිතිවාසිකම්. ඊළඟට ස්ත්‍රී පුරුෂ සමානතාවය බොහෝ දුරට අපේ ගම්වල තරුණ කාන්තාවන්ට ඊළඟට කාන්තා සහභාගීත්වය, කාන්තා ව්‍යවසායකත්වයේ සඳහා අවස්ථාවල තිරසාර ප්‍රජා සංවර්ධනයක් සඳහා කටයුතු කිරීම. ඉතින් මේ සඳහා අඩුම වශයෙන් ක්‍රියාකාරකම් 3-4ක්. හැබැයි ඒ ක්‍රියාකාරකම් 3-4 ඇතුළත් කරන්න පුළුවන් වාර්ෂික. දැන් අන්තරටවල තන් ගත්තාම තමුන්නාන්සලාගේ තියෙන Facebook එකේ, එහෙම නැත්නම් තමුන්නාන්සලාගේ තියෙන අන්තර්ජාලයේ කටයුතු වලට මේවා ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට බලාපොරොත්තු වෙන වාර්ෂිකව තමුන්නාන්සලාගේ කරන සැලසුම් සම්මන්ත්‍රණය ඒ සඳහා බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම සහභාගී කරවා ගැනීමට අපේ මහා සභාවට අමතරව වසර සමාලෝචනය කරලා ඒ කොයිතරම් දුරට ඉටි කිරීම පාඩම් ගත්තද, ඊළඟ වසරේ සඳහා අඩු වශයෙන් මාස 3කට කල් තියලා, වර්ෂය පටන් ගන්නට ප්‍රථම මාස 3කට කල් තියලා කණ්ඩායමත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා නැතුව මේ වාර්ෂික සැලැස්ම සකස් කිරීම සාමාන්‍ය අධිකාරී සභාපතිතුමා එකතු වෙලා මේ කාමරයේ මිනිස්සුත් එක්ක සාකච්ඡා කරන්න. ඒ ගම්මාන තියෙනවා, කඩමන්න තියෙනවා. ඒකට වෙන් කළා පැය දෙක සාකච්ඡා කරන්න. ඉදිරි වසරේ අපේ තියෙන සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා ඔබගේ අවශ්‍යතාවය ඒ එකට එකතු කරලා බලන්න අපිට පුළුවන් කොයිතරම් දුරට සමාජිකින්ගේ අවශ්‍යතාවයන් අපේ තියෙන ප්‍රධාන කාර්යයන් දෙකයිනේ. එකක් තමයි ඉතිරි කිරීම වර්ග, ඉතිරි කිරීම පෙළඹවීම එකතු කර ගැනීම. ඊළඟට තියෙනවා ණය දීම කියලා කියන්නේ ණය බෙරින් මුදා ගැනීම සඳහා ණය දීම. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ ආර්ථික වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන දේවල් පොළොවද කියන එක සම්මන්ත්‍රණය කරන්න. ඊළඟට ගත්තාම තවත් වැදගත් කාරණයක් තමයි මේ තියෙන නව තාක්ෂණය පිළිබඳ විමසුම්. ඉතින් මේ කියන්නේ වලාකුළු පද්ධතිය කියලා කියන්නේ cloud basis. බොහෝ දෙනෙක් තාම දන්නේ නැහැ මේ ටෙක්නොලොජි කියන එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. තාමත් අපි හිතාගෙන ඉන්නවා අපේ දත්ත අපේ තියෙන ඩෙස්ක්ටොප් එකේ පවත්තයි. ඉතින් එවැනි මට්ටමට එහා ගියපු අද තියෙනා වූ cloud base වල කටයුතු කිරීමේ එවැනි දැනුමක්
අපේ කාර්ක සභාව තුළ තියෙනොට ඒක නැත්නම් කරුණාකර කියන්න මම පුළුවන් හැම කෙනෙකුටම මේ තියෙන තාක්ෂණය දැනුම කොහොමද භාවිතා කරන්නේ මේකට කියන අප්‍රෝප්‍රියේට් ටෙක්නොලොජි කියලා කොයි විදිහේද පාවිච්චි කළ යුතුද ඊළඟට බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි කෘත්‍රිම බුද්ධිය කෘත්‍රිම බුද්ධිය කියන එකෙන් අද ඉතාමත් වැදගත් වෙනවා කොහොමද පාරිභෝගික සේවාවන් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ මේ කෘත්‍රිම බුද්ධිය තුලින් අපිට පුළුවන් ආයතනයේ පිළිබඳ හඳුනා ගන්න ආයතන තුළ සේවා ඇති කරගන්න එවැනි කටයුතු කිරීම සඳහා කොහොමද අපේ ආයතනයේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්නේ ඊළඟ තව තාක්ෂණයක් තියෙනවා බ්ලොක් චේන් කියලා ඒකෙන් ගනුදෙනු කරන ආරක්ෂිත සහ විනිවිද පද්ධතිය පිළිබඳ අපේ නව තාක්ෂණය භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා කොහොමද ප්‍රාථමික සමිතිවල මේ කටයුත්ත කරන්න කියන එක. සමාජික පැමිණි කල්පනාකරණය මම කලිනුත් සඳහන් කළා මේ ඉතාමත්ම වැදගත්ම කාරණයක් තමයි ඵලදායි පැමිණිලි පද්ධතිය කොහොමද සමාජිකින් එක්ක සාකච්ඡා කරන්නේ සමාජිකින්ට අහුම්කම් දෙන්නේ තාක්ෂණික තොරතුරු ලබා ගන්නේ පැමිණිලි කොහොමද ලියාපදිංචි කරන්නේ ඒවා කොහොමද උත්තර දෙන්නේ ඊළඟට අපේ ආයතනයේ එය කළමනාකරන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ මහතුන්ගේ යම් කිසි බලපෑම් ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් අපේ තියෙන තාක්ෂණික ප්‍රශ්නයක්ද ඒ සඳහා ක්ෂණිකවම මැදිහත් වෙලා සමාජිකයාට අඛණ්ඩව අපේ සමාජිකත්වයේ තියෙන වැදගත්කම් පෙන්වා දීම සඳහා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ඉතාමත් වැදගත් කාරණය තමයි අපේ තිබෙනා වූ අන්තර් සම්බන්ධතාවය සමපකාර අතර තිබෙනා වූ සහයෝගීතාවය තමන්නාන්සලා සෑම කෙනෙක්ම ඉතාමත්ම වැදගත්ම කාරණය තමයි ලංකාවේ තියෙන සංයුතිය අනුව කළමනාක ප්‍රාථමික සමිති තියෙනවා එතකොට කලාප සමිති තියෙනවා එහෙම නැත්නම් කලාප සංගම් තියෙනවා ජාත්‍ය දිස්ත්‍රික් සංගමේ තියෙනවා මහා සංගමේ තියෙනවා ඉතින් මා විශ්වාස කරනවා තවදුරටත් මේ ප්‍රාථමික සමිති කෙලින්ම මහා සංගමේ සමාජිකත්වයේ ගැන කටයුතු කිරීම නෙවි නිවැරදිම ක්‍රමය ඒ తాවකාලික වැඩක් සඳහා මහා සංගමේ යම් යම් අවශ්‍යතාවයන් සඳහා කළාට මේ නිසා යම් කිසි සංකීර්ණතාවයක් ඇති වෙනවා ඒ නිසා සිදුවිය යුත්තේ ප්‍රාථමික මට්ටමේ තියෙන සමිති ඒ කොට්ටාසේ තියෙන අන්තර් කලාප සංගමයට හෝ දිස්ත්‍රික් සංගමයට අනුබද්ධ වීම සහ දිස්ත්‍රික් සංගම් මහා සංගමයට දිස්ත්‍රික් හෝ කලාප සංගම මේ සඳහා තමුන්නාන්සේලා නැවත විශ්ලේෂණය කිරීම අවශ්‍ය වෙනවා එසේ නැතුව අපි ආයතන ව්‍යුහය තුළ කටයුතු කිරීමේදී මහා සංගමය විශාල අර්බුද රාශියකට මුහුණ පාන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ නිර්වුල් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා ප්‍රාදේශීය සම්බන්ධතාවය. ඒ නිසා හැම අවස්ථාවකදීම උත්සාහ කරන්න කොහොමද ප්‍රාදේශීය සමිති තමුන්නාන්සලාගේ සමිතිය බොහොම හොඳ සමිතියක් වෙන්නට පුළුවන්. නමුත් තමුන්නාන්සලා අනිකුත් ගමේ තියෙන අනිත් සමිතියේ අකාර්යක්ෂමතාවය පිළිබඳව මහජනයා අතර පැතිරී යෑමෙන් සිද්ධ වෙන්නේ අපේ සමිතියට එය අහිතකර බලපෑමක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කියන ඒකාග්‍රතාවයක් තියෙන්නට ඕන. දිස්ත්‍රික් සංගමයේ විසින් හැමතිස්සෙම ප්‍රාථමික සමිති අධීක්ෂණය කිරීමේ කාර්යභාර දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ විනිවිදභාවය පවත්වාගෙන සුරක්ෂිතභාවය පවත්වාගෙන යනවා. ඒවායේ තියෙන ආරක්ෂිතභාවය පවත්වාගෙන යනවා. රහස්‍යභාවය පවත්වාගෙන යනවා. නමුත් ඒ අයට තමුන්නාන්සලාගේ සමිතියේ පොත්පත්වල තියෙන විනිවිදභාවය පෙන්වන එවැනි තත්ත්වයන් තුලින් තමයි අපිට කියන අධීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එවැනි මට්ටමේ කටයුතු කිරීම තුලින් අපිට පුළුවන් වෙනවා සමාජික සම්මන්ත්‍රණ කරන්න වාර්ෂිකව සහභාගීත්වය තීරණ ගැනීම මේ කියන ෆෝරම් එක ජයග්‍රහණ ඒ වගේම අපිට පුළුවන් තියෙන ඇකියු ආයතනය සකස් කරලා තියෙනවා මේකට කියනවා ගුණාත්මක තත්ත්වය මනින් අපිට ගුණාත්මක තත්ත්වය මනින් ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි access branding කියලා එතකොට අර ලෝකයේ තියෙන ප්‍රමිතීන් හතරක් අරගෙන අපි එකට සංකලනය කළා දර්ශක 84ක් එක්ක මනිනවා ඊළඟට තමයි තමන්ගේ තියෙන අධ්‍යක්ෂ මණ්ඩලවල තියෙන යහපාලනය පිළිබඳව වෙනම තියෙන කිව්ලෙක් කියලා ඒවා තියෙනවා දර්ශක 12ක් ඒ අනුව මනිනවා ඊළඟට මේ සමිති බොහෝ දුරට රටේ පවතින දේශගුණය සහ අපිට ළඟ තියෙන කාල ගුණයට කොයිතරම් දුරට හිතකර පරිසරයට හිතකරද කියලා මනින කෝපරේටිව් ග්‍රීන් කෝප්ස් කියලා මනින ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රම තුනෙන් ඕනෑම දෙයකට තමුන්නාන්සලාට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතින් මම මේ කලේ තමුන්නාන්සලාට පෙන්눔 කරන්න උත්සාහ කළේ මෙවැනි කටයුතු වලින් තමුන්නාන්සලාගේ සමිතියට ලැබෙනා වූ
දැනට තියෙන මට්ටමින් තව එහාටම ගෙනියා ගැනීම සඳහා සම්බන්ධතාවය විශ්වාසය ප්‍රචාරණය කටයුතු කිරීම සඳහා කටයුතු කරන. මා පෙන්නුම් කරන උත්සාහ කළේ බොහොම සරල වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ තියෙන කාර්යභාරය. වඩාත් විස්තර කරන්නට පුළුවන් එම සෑම කාර්යයක්ම කිරීමේ ක්‍රියාකාරකම තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්. මේ වීඩියෝ එකකින් යම් කිසි අදහසක් ලබා ගන්නට පුළුවන් වුණා නම් ඉතාමත් වැදගත් වෙන්නේ තමුන්නාන්සලාගේ තියෙන උද්‍යෝගය. පැහැදිලිවම දැනගන්න තමුන්නාන්සලාට තනතුරක් ලැබිලා තියෙන ඒ තනතුර සඳහා වගකීමක් තියෙන ඒ වගකීමේ කාර්ය ඉෂ්ට කිරීම සඳහා තමුන්නාන්සලා තුළ හැම කෙනෙක් තුළම උද්‍යෝගයෙන් තිබී සිටියේ. මෙය තමුන්නාන්සලාට හිතනවා නම් අමතර කාර්යයක් ඉතාමත්ම අධික කාර්යයක් රාජකාරී අධික කාර්යයක කරුණාකර ඒ පිළිබඳ තවත් කෙනෙකුට දෙන්න. තමුන්නාන්සලාට හිතෙනවා මේ පිළිබඳව දැනුමක් ප්‍රමාණවත් මදි කියලා අපිට පැහැදිලිව සම්බන්ධ කරන්න අපිට පුළුවන් තරම් දුරට පිළිපොඳු දැනුම ලබා දෙන්න. මෙම දේශන මාලාවට සහභාගී වුණු හැම දෙනාටම බොහොම ස්තුතියි. තමුන්නාන්සලාගේ සමිතිය ජය දිනෙන් දින ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට මේ විනාඩි 30ක කාලයක සවන් දුන්නාට ස්තුතියක් දෙනවා. ආයිබෝවන් නැවත මෙවැනි වීඩියෝ එකකින් මුණ ගැහෙමු. බොහොම ස්තුතියි. සුබ දවසක්.